ආයිබෝන් සිරු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා CKLK YouTube channel එකට. ඉතින් අද අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මහනුවර ශ්‍රී සිරිවර්ධන සෙන්කඩගලපුරේ ශ්‍රී දළදා මාලිගාව අවට ඇති ස්ථාන කිහිපයක් පිළිබඳව. බොහෝ දෙනෙක් ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කර ගැනීමට ගියත් මේ අවට ඇති වැදගත් ස්ථාන පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එකෙන් එවැනි වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට. සමහර විට මෙම ස්ථාන බොහොමයක් ඔබ දන්නවා ඇති. සමහර ස්ථාන නොදන්නවත් ඇති. ඒ නිසා බලාපොරොත්තු වෙනවා පොදුවේ හැමෝටම අදහසක් ගැනීමට හැකිවන පරිදි මෙම ස්ථාන පිළිබඳව ඉදිරිපත් කරන්නට. ඉතින් ඕගොල්ලන්ට මේ මුලින්ම පේන්නේ ශ්‍රී දළදා මන්දිරය, අපේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ඒ මන්දිරය විදියට පෙන්වා දෙන්න පුළුවන්. මේ ගැන නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඒත් නොදන්න ඉතිහාසය පිළිබඳව කෙටි විග්‍රහයක් මෙහෙම ඉදිරිපත් කරන්නම්. ඉතින් ඇත්තටම මේ පෙනෙන දළදා මන්දිරය ඉදිකිරවීම සඳහා කටයුතු කරලා තියෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන රජතුමා. අපි දන්නවා දළදා වහන්සේව මහනුවරට වැඩමවාගෙන ආවේ අපේ විමල ධර්ම සූරිය රජතුමා. නමුත් එතුමා ඉදිකරපු දළදා මන්දිරය සහ එතනින් පස්සේ පාලකයන් කිහිප දෙනෙක් විසින් නඩත්තු කරපු දළදා මන්දිරය වර්තමානයේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නටබුන් ස්වභාවයෙන්. මම ඒ පිළිබඳව වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගලන්ට මේ දැන් වැටෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකෙදි අපි දළදා මන්දිරයේ තියෙන තැන සහ එහි ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ පෙනෙන දළදා මන්දිරය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලෙත් තමයි ඉදිවීම සිද්ධ වුණේ. එතනින් පස්සේ අපි දන්නවා නායක්කර් වංශික රජවරු තමයි බලයට පත් වුණේ. විශේෂයෙන්ම ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ වගේ පාලකයන් අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෙතනදී වඩාත් වැදගත් වෙනවා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. එතුමාගේ කාලෙදිත් දළදා මන්දිරයට ඉතාමත් හොඳ ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීම සඳහා කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රශංසකරණ කටයුතු වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. දළදා මන්දිරයේ වැදගත්ම අංගයන් දිත්වයක් එකතු කරපු රජ කෙනෙක් තමයි අපේ රාජාවලියේ අවසාන රජතුමා වෙච්චි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලෙදී අපිට මේ පෙනෙන අෂ්ටාශ්‍රාකාර ගොඩනැගිල්ල ඉදිකරවීම සිද්ධ වුණා. ඇත්තටම මේ ගොඩනැගිල්ල අපි පත්තිරිප්පුව ලෙස තමයි හඳුනාගන්නේ. එතකොට ඊට අමතරව දළදා මන්දිරය ඉස්සරහින් අපිට පේන මේ රමණීය වැව අපි කියනවා ඕගම්බර වැව. එහෙම නැත්නම් ඇත්තටම කිරිමුහුද කියන නම තමයි වඩාත් මේකට ගැලපෙන්නේ. නමුත් පොදු විවහාරයේ නුවර වැව කියලා අපි කියනවා. ඉතින් මේ වැව ඉදිකරවීම සඳහා ඒ අනුග්‍රහය ලබා දුන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ දළදා මන්දිරය ගැන හැමෝම දන්න නිසා මීට වඩා යමක් මම මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. ඉන්පසුවත් විවිධ අවස්ථාවල විවිධ අංග මේකට එකතු වෙලා අද වර්තමානයේ අපිට දැක් ගන්න පුළුවන් දළදා මාලිගාව තමයි මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔබ දකින්නේ ශ්‍රී දළදා මාලිගාවට ඊසාන දෙසින් තිබෙන කුඩා ස්තූපය. මේ පිහිටලා තියෙන්නේ වැල්බෝධිය සහ ශ්‍රී නාථ දේවාලය කියන ඒ පූජනීය ස්ථාන දෙක අතර. මෙයත් හොඳින්ම නෙත ගැටෙන ස්ථානයක් විදිහට අපිට දැක ගන්න පුළුවන් මේ දළදා භූමිය තුල. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මහනුවර දළදා භූමිය තුල තියෙන තවත් ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. මෙය තමයි වැල්බෝධිය නමින් හඳුන්වන ඒ උතුම් බෝධීන් වහන්සේ. ඉතින් මේකටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. කොහොමෙතත් මේ බෝධීන් වහන්සේ අනුරාධපුරයේ වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් විදිහට සැලකනවා. බොහෝ දෙනෙක් තමන්ගේ අපල තුරු කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව මේ වැල් බෝධියට ඒ පූජෝපහාර වගේ දේවල්, බාර වගේ දේවල් සිදු කරලා ඒ ඔප්පු කරන ආකාරය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මහනුවර දළදා භූමියේ තියෙන ඉතාමත් වටින පූජනීය ස්ථානයක් විදිහට මෙම වැල් බෝධිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ඔබ දකින්නේ නෙත් බෝධිය නමින් හඳුන්වන තවත් ඉතාමත් සුවිශේෂී ස්ථානයක් මේ දළදා භූමිය තුල තියෙන. ඉතින් මේ බෝධීන් වහන්සේ නෙත් බෝධිය නමින් හැඳින්වීමට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ මාලිගාවේ සිට හොඳින් පෙනෙනවා යන අදහස ඇති නිසා වෙන්නේ. වැල් බෝධියට වඩා තරමක් විශාල වන මේ බෝධීන් වහන්සේ ටිකක් වැඩි පරාසයක් තුල විහිදිලා තියෙනවා. ඒ නිසා ඈතට හොඳින් දැක ගන්න පුළුවන් හැකියාව තිබුණා යයි සඳහන් වෙනවා. අදටත් අපිට එය දකින්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක් තමන්ගේ පාර වගේ දේවල් ඔප්පු කිරීම සඳහා මෙතනට පැමිණීම සිද්ධ වෙනවා. එසේම විවිධ ප්‍රාර්ථනාවන් සිද්ධ කිරීමත් අපට බලා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඊටමත් වැදගත් ස්ථානයක් විදිහට මෙම නෙත් බෝධියත් ඔබට
පෙන්වා දිය හැකියි. ඉතින් මේ ඔබ දකින්නේ මහනුවර දළදා භූමිය තුල තියෙන තවත් වැදගත් පූජනීය ස්ථානයක්. මේ තමයි සතර දේවාල වලින් එකක් වන ශ්‍රී නාථ දේවාලය. මෙහි ඉතිහාසය මහනුවර රාජධානියේ ඉතිහාසයටත් වඩා පස්සට යනවා කියලා කිව්වොත් වඩාත් නිවැරදි. මොකද මේ නාථ දේවාලය ඉදි කරවලා තියෙන්නේ 14 වන සියවසේදී. ඒ කියන්නේ 1300 1400 කියන අතර සියවස තුල. එහෙම බැලුවොත් අපිට මේකේ ඉතිහාසය ගම්පොළ රාජධානි සමය දක්වාම අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මාලිගාව හෝ මේ රාජධානිය ආරම්භ වෙන්නත් කලින් නාථ දේවාලයේ ඉදි වුණායයි අපිට සිතන්න පුළුවන්. ඉන්පසුවත් වරින් වර අපේ මහනුවර රාජධානියට අයත් රජවරු මෙය ප්‍රශංසකරණය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගෙන් වඩාත් හොඳ ප්‍රසාදයක් ලබා ගන්න, ඒ වගේම ලොකු පිරිසක් එන යන ස්ථානයක් විදිහට මෙම නාථ දේවාලය පෙන්වා දීමට හැකියි. ඉතින් මේ තියෙන්නේ ගොඩක් දෙනෙක් දකින, ගොඩක් දෙනෙක් දන්න ස්ථානයක්. මේ තමයි මහනුවර මගුල් මඩුව. ඉතින් දළදා මන්දිරයටම ආසන්නේ මන්දිරයට වයඹ දෙසින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් අපේ රාජධානිය පවතින සමයේදී රාජ සභාව පැවැත්වුව ස්ථානය තමයි අපිට මගුල් මඩුව ලෙස හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වැදගත් උත්සව වගේ දේවල් පැවැත්වීම සඳහා යොදාගත් ගොඩනැගිල්ල විදිහටත් මෙම ස්ථානය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී ලියවිල්ලක්, එහෙම නැත්නම් ගිවිසුමක් මෙතනදී අත්සන් තැබීමත් සිද්ධ වුණා. ඒ තමයි 1815 උඩරට ගිවිසුම නමින් හඳුන්වන බ්‍රිතාන්‍යයන් සහ උඩරට ප්‍රභූන් අතර ඇතිවෙච්චි ඒ ගිවිසුම. ඉන් පසුව අපි දන්නවා නීත්‍යානුකූල වශයෙන් අපේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අයිති වුණ බව. ඉතින් ඒ වගේ ඉතාමත් වැදගත් ඉතිහාසයක් හිමි කරගන්න තැනක් විදිහට මෙම මහනුවර මගුල් මඩුව හඳුනා ගන්න හැකියාව තියෙනවා. දළදා මාලිගය වන්දනා කිරීමට එන අය අතර ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් විදිහට මේ ස්ථානයත් පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් වසර 37ක් පුරාවට ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැරේ දළදා වහන්සේ වැඩම කරවීම සඳහා දායකත්වය ලබා දුන් රාජා හස්තියාගේ පුළුන් පුරවන ලද නිර්මාණයක් මෙහි දැක ගැනීමට හැකියාව තියෙනවා. ඊට අමතරව රාජා හස්තියා දළදා වහන්සේ වැඩමවාගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප ඇතුළු තවත් වටිනා සිහිවටන ගණනාවක් එම ගොඩනැගිල්ල තුල බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එම හස්තියාගේ උදාර සේවය සිහිවටනයක් ලෙස තබා ගැනීම සඳහා තමයි මෙම ගොඩනැගිල්ල නිර්මාණය කොට ඇත්තේ. මම මේ ඇතුල් වෙන්නේ මාලිගාවට නැගෙනහිර දිශාවෙන් පිහිටලා තියෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයකට. ඉතින් මේ තමයි උල්පැන්ගේ නමින් හඳුන්වන ඒ ඓතිහාසික ගොඩනැගිල්ල. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පාලන කාලයේදී එතුමාගේ අන්තපුරේ සිටින බිසෝවරුන්ට ස්නානය කිරීම සඳහා මෙම ස්ථානය නිර්මාණය කොට තිබෙනවා. ඉතින් වැවටම සම්බන්ධ ස්ථානයක් විදිහට ඒ හරහා මේකට අවශ්‍ය ජලය ලබාගෙන තිබෙනවා. ඉතින් අන්තපුර කාන්තාවන්ට ඉතාමත් ආරක්ෂිතව මේ ස්ථානයේ ස්නානය කිරීමට එම හැකියාව ලැබෙනවා. මොකද පිටතට නොපෙනෙන ආකාරයට මෙය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තිබෙන හින්දා. ඉතින් ඒ නිසා ඉතාමත් වැදගත් ඓතිහාසික ගොඩනැගිල්ලක් විදිහට මෙම උල්පැන් ගෙයත් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කරපු ස්ථානවලට අමතරව තවත් බොහෝ ස්ථාන අපිට බලන්න ලැබෙනවා මේ මාලිගා භූමිය තුල. ඉදිරි වීඩියෝ එකකින් එම සෙසු ස්ථාන පිළිබඳවත් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න CKLK YouTube channel එකත් එක්ක.